හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඔයාලා අම්මගේ channel එකට ආදරයෙන් අදත් පිළිගන්නවා මම අද කියලා දෙන්න හදන්නේ වෙනස් රසකට වට්ටක්ක ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ගොඩක් රසයි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එකයි bell icon එකයි දෙකම click කරලා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම මෙතනදී වට්ටක්ක කෑල්ලක් සෝද පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. ඒකටම මම දැන් කරපිංචා, රම්පේ, පොඩිවට කපාගත්තු බීලුණු භාගයක්, කරාබු නැටි 3-4ක් වගේ කුරුඳු මම මෙතනදී කොච්චි කරලකුත් කපාගෙන දාන්න තියෙනවා. එතකොට වට්ටක්කවල පැණි රස ගතිය නැති වෙලා ටිකක් පොඩි සැර ගතියකට තියෙන නිසා. ඊට පස්සේ පොඩිවට කපාගත්ත සුදු ලුණු බික් 2-3ක් වගේ, අමු 3-5 කුඩු, තේ හැන්දක විතර ප්‍රමාණයක්, මිරිස් කුඩු ඔයාලගේ රස අනුව සැර අනුව ඔයාලා ඒක දාගන්න. කහකුඩු ස්වල්පයක්, ගම්බිරිස් කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු ඔයාලා එකතු කරගන්න. මම මෙතන ලුණු කුඩු තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ අපි මේකටම දිය කිරි එකතු කරගන්නවා. දැන් මේක අපි හොඳට හැන්දක් අරගෙන හොඳට මේ ඔක්කොම කලවම් කරගමු. දැන් මම මේක මද ගින්නේ විනාඩි 3-4ක් විතර පියනෙන් වහගෙන තම්බ ගන්නවා. මේ තියෙන්නේ විනාඩි 3-4කට විතර පස්සේ අපේ හොද්ද දැන් දිය කිරි ටිකක් හිඳිලා වට්ටක්ක කෑලි පොඩ්ඩක් වගේ තැඹිලා තියෙනවා. අපි දැන් මේකට තව ටික වෙලාවක් තියලා මිටි කිරි එකතු කරගමු. ඔන්න ඉතින් ළමයි දැන් අපේ වට්ටක්ක කරි එකේ දිය කිරි ටික හිඳිලා වට්ටක්ක ටිකත් ගානට තැම්බිලා තියෙනවා. අපි දැන් මේ වෙලාවේ මේකට අපි මිටි කිරි ටික එකතු කරගෙන මේක ටිකක් වට්ටක්ක කෑලි පොඩි නොවන විදිහට කලවම් කරගමු. ඉතින් ළමයි අපි දැන් දාපු මිටි කිරි ටික විනාඩි 5ක් විතර මේ විදිහටම ලිපේ තියාගෙන උතුරව ගමු. ඊට පස්සේ අපි ලිප ඔෆ් කරන්න කිට්ටු වෙලා මේකට සීනි තේ හැඳි භාගයක් විතර එකතු කරනවා. එතකොට මේ වට්ටක්ක කරි එක හරිම රසයි. ඔයාලත් ඒ විදිහට සීනි එකතු කරලා බලන්න. ඉතින් මේ වෙලාවේ හරිම සුවඳක් එනවා. මේ වට්ටක්ක කරි එක ඇත්තටම හරිම රසයි ළමයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම ලේසි හදාගන්න. වැඩි වෙලාවක් ගත වෙන්නෙත් නැහැ. ඉතින් ඔයා මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම like එකක් දාන්න. ඔයාලත් මේ වට්ටක්ක කරි එක හදලා බලලා පහලින් අපට රස කමෙන්ට් එකක් දාන්න. අදට මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.